හායි හැමෝටම කොහොමද? Happy Home YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං හදන්න යන්නේ පොල් කිරි වලින් රසවත් තේ එකක්. මේ තේ එක ඇත්තම කිව්වොත් පොඩි බබාලට ගොඩාක් හොඳ තේ එකක්. මොකද අපි පොල් කිරි දාලා කැඳ හදනවා, සව් වගේ දේවල් හදනවා. ඒත් මේ වගේ තේ එකක් හදලා නෑ නේද? ඉතින් අපි බලමු කොහොමද මේ වගේ රසවත් තේ එකක් හදාගන්නේ කියලා. ඒ වගේම තමයි මේ තේ එකේ තියෙන සුවිශේෂී ගුණයත් මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ සඳහන් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නවා බරාඩු බබාලට ගොඩක් දෙන්න කියන්නේ පොල් කිරි දාපු කෑම වර්ග ඒ වගේ දේවල් දෙන්න කියනවා. ඒ වගේම තමයි ගොඩක් මේදේ අඩංගු ආහාර තමයි දෙන්න කියන්නේ. ඉතින් අපි කැඳ හදනවා එක එක දේවල් මේ පොල් කිරි දාලා හදා ගන්නවනේ. හැබැයි ඔයගොල්ලෝ try කරලා බලුවද මේ වගේ තේ එකක් හදලා දෙන්න බබාට. ඒ වගේම තමයි බබෙක්ට දෙන්න කලින් මුලින්ම මේක බබාට ඇලර්ජික්ද නැද්ද කියලා බලලා මුලින්ම තහවුරු කරගන්න ඕනේ. ඒක නිසා මුලින්ම සුළු ප්‍රමාණයක් තමයි බබාට දෙන්න ඕනේ බලන්න. ඉතින් අද මම දෙන්නේ අවුරුදු 2කට වැඩි බබෙක්ට. ඉතින් මේක දෙද්දී ගොඩක් වතාවක් ගොඩක් ප්‍රමාණ වලින් දෙන්න එපා. මොකද මේක හැමතිස්සෙම ජීර්ණ පද්ධතියට ගොඩක් බර වෙන්න පුළුවන් බබාට. හරි අපි නම් බලමු කොහොමද මේ රසවත් ඒක හදාගන්නේ කියලා. මම වීඩියෝ එක අවසානයේ සඳහන් කරන්නම් මේ පොල් කිරි තේ එකේ තියෙන ගුණය මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ අවසාන වෙනකම් මේ වීඩියෝ එක බලන්නකෝ. මේකට ගන්න ඕනේ උකු පොල් කිරි. ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය පොල් කිරි ටික මික ගන්න ඕනේ. දැන් මම උකු පොල් කිරි ටික අරගෙන මෙහෙම ලිපේ තියලා මේකට මම තේකොළ සුවල්පයක් දා ගන්නවා. දැන් මේක තේකොළ දාලා ලිපේ ගින්දර දාපු වෙලේ ඉඳන් අපි මේක හොඳට හැදි ගන්න ඕනේ. නැත්නම් මේක කිරිට අගල කැටි ගැහෙන්න පුළුවන්. අපි මේක නොනවත්වා හැදි ගන්න ඕනේ. නැත්නම් කිරි කැටි ගැහුනොත් මේක රස නැහැනේ. ඒක නිසා අපි මේක හොඳට උතුරව ගන්න ඕනේ. පහක්වත් යන්නේ නැහැ. ඔන්න දැන් මගේ තේක උතුරගෙන එනවා. අපි මේක උතුරනකම් විතරයි හැදි ගන්න ඕනේ. ගොඩාක් වෙලා තියාගන්න එපා. මොකද අපි දැන් මේ හදන ප්‍රමාණය හිඳීගෙන තමයි එන්නේ. මොකද අපි දැන් අඩු කෝප්පයක් ගත්තොත් අපි මේක හදලා ඉවර වෙද්දී අඩු කෝප්ප භාගයක් වගේ තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ කිරි වැඩිපුර ඕන නම් කිරි වැඩිපුර ප්‍රමාණයක් දාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මම හදාගත්ත කිරි තේ එකේ හොඳට කහට මික්ස් වෙලා තියෙනවා අර පොල් කිරි එකට. දැන් මේක බැලු බැල්මට නම් පොල් කිරි තේ එකක් කියලා කියන්න බෑ. ඉතින් දැන් අපි කරන්න තියෙන්නේ මේ පොල් කිරි ටික පෙරා ගන්න ඕනේ. තේකොළ ටිකයි මේ පොල් කිරි ටිකයි හීනි දැල් තියෙන එකකින් හරි නැත්නම් මොකක් හරි රෙදි පෙරේණයකින් හරි කමන්නේ පෙරා ගත්තා නම් ගොඩක් හොඳයි. අපි මේ දේ සාමාන්‍ය බබෙක්ට හඳුන්වා දෙද්දී දැන් මම නම් දෙන්නේ අවුරුදු 2කට වැඩි බබෙක්ටනේ මේක හදලා. ඉතින් ඔයාලා දෙද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මුලින්ම බබාට ඇලර්ජි ටෙස්ට් එක කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ බබාට මේක බිව්වහම ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා බලලා එහෙම ප්‍රශ්නයක් නැත්තම් දුන්නට කමක් නැහැ. ඒ වගේම තමයි මේක බොහෝ වතාවක් වැඩි ප්‍රමාණයකින් හදලා දෙන්න එපා. මොකද තාම බබාගේ ජීර්ණ පද්ධතිය හරියටම සංවර්ධනය වෙලා නැහැනේ. තාම සංවර්ධන වෙමින් පවතින නිසා ඒගොල්ලන්ට මේක ටිකක් මේ ජීර්ණ ක්‍රියාවලිය බර වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් අම්මලා සැලකිලිමත් වෙන්න. ඉතින් මේක හදපුවාම දැන් මේ වගේ තත්ත්වයක් තමයි තියෙන. අපිට මේකට ඕන සීනි ටිකක් දාලා බබාට මේ විදිහටම දෙන්න පුළුවන්. කිසිම ෆ්ලේවර් එකක් දාන්න නැතුව මෙහෙම බොනවා නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එහෙම බොන්න නැත්නම් තමයි අර වගේ නෙස්ටමෝල් වගේ යම්කිසි පොඩි දෙයක් ෆ්ලේවර් එකක් දාන්න වෙන්නේ. මේ තියෙන මං අඩු කෝප්පයක් පිරෙන්න ගත්ත පොල් කිරි දැන් මේ තියෙන ප්‍රමාණය. ඔයාලට පේනවනේ කොච්චරක් අඩු වෙලා තියෙනවද කියලා. හැබැයි මේකේ දැන් අර තේ කහට හොඳට මික්ස් වෙලා තියෙන අපේ පොල් කිරිත් එක්ක මේක දැන් හොයාගන්න බෑ ඇත්තටම මොන වගේ තේ එකක්ද කියලා.
ඉතින් බබාලා ගොඩක් තේ බොන්න කැමතිනේ නේද? ඉතින් ඒ වගේ අයට කැඳ බොන්න කැමති නැති බබාලට මේ වගේ දෙයක් try කරලා දුන්න නම් මං හිතන්නේ ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔයාගේ බබා අවුරුද්දකට වැඩි බබෙක් නම් එයාටත් මේ වගේ තේ එකක් හදලා දෙන්න පුළුවන්. එයා සමහර විට කිරිපිටි බොන්න නැත්නම් එහෙම නැත්නම් කැඳ වගේ දේවල් බොන්න කැමති නැත්නම් මේ වගේ දෙයක් ඔන්න හදලා දෙන්න අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අර මම කිව්වා වගේ පොල් කිරියකට දාන ෆ්ලේවර් එක ඕගොල්ලෝ හිතලා ඕගොල්ලෝ බබා කැමති දෙයක් බලලා තමයි දාන්න ඕනේ. ඉතින් මම අද පළවෙනි වතාවට හදන නිසා මම මේකට නෙස්ටමෝල් පොඩ්ඩක් එකතු කරා බලන්න බබා බොයිද කියලා. ඉතින් ඇත්තටම බබා එක බිව්වා. ඇත්තටම ඒක රසයි. මමත් චුට්ටක් එක බීලා බැලුවා කොහොමද කියලා. ඇත්තටම මේක අර පොල් කිරි රහක් එන්නේ නැහැ. නෙස්ටමෝල් දාපු නිසා ටිකක්. ඉතින් ඔයාලා නෙස්ටමෝල් විතරක් නෙමෙයි වෙන මොකක් හරි හොඳ පෝෂක පදාර්ථ යම් කිසි දෙයක් මේකට දාන්න පුළුවන්. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේකට පිටිකල පොල් කිරි දාන්නේ නැහැ මොන වෙලාවකවත්. අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ගෙදර තියෙන ස්වභාවික පොල් කිරි තමයි අපි මේකට යොදාගන්නේ. මොකද පිටිකල පොල් කිරි වල කල් තියාගන්න දේවල් දානවා. ඒකට බබාලට හොඳත් නැහැ. ඒක අපිට හොඳත් නැහැ. ඒක නිසා පුළුවන් තරම් ස්වභාවික දේවල්ම ගන්න පාවිච්චි කරන්න ඕගොල්ලෝ බලන්න. විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕනේ. කවදාවත් අපිට සත්ව කිරි වලට ආදේශකයක් විදිහට පොල් කිරි භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ දෙකේ සම්පූර්ණයෙන්ම ලැබෙන ගුණය වෙනස්. මොකද සත්ව කිරි ගත්තාම සත්ව කිරි වල ප්‍රෝටීන් ගොඩක් තියෙනවා. නමුත් පොල් කිරි වල ප්‍රෝටීන් ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි සත්ව කිරි වල කැල්සියම් ප්‍රමාණය ඉතා වැඩි. නමුත් පොල් කිරි වල ඒ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම සත්ව කිරිවල මේදය සැචුරේට් ඒ කියන්නේ ෆැට්ස් කොලෙස්ටරෝල් තියෙනවා. ඒ වගේද පොල් කිරිවල මේ එහෙම කිසිම කොලෙස්ටරෝල් එකක් අඩංගු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ෆැට්ස් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම ඇලර්ජි හැකියාව නම් සත්ව කිරිවල තියෙනවා. හැබැයි ඒකනේ සෙන්සිටිව් අයට මේ සත්ව කිරි සමහරට ඇලර්ජික් වෙන්න පුළුවන්. හැබැයි පොල් කිරිවල එහෙම ඇලර්ජි තත්වයක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය ගත්තාම සත්ව කිරි අපිට අපි බීපුවාම අපිට ලැබෙන්නේ අස්ථි සහ මාංශ පේශි වර්ධනය වීමක් සිද්ධ වෙනවා. නමුත් පොල් කිරි බීපුවාම අපිට ලැබෙන්නේ මොළය හදවත කියන දෙකට ශක්තියක් අපිට ලබා දෙනවා. ඒ වහට ක්‍රියාත්මක වෙන්න. එතකොට අපිට හිතෙන්න පුළුවන් මොකද්ද මේ දෙකෙන් වඩාත් හොඳ? ඇත්තටම දෙකම හොඳයි. හැබැයි සත්ව කිරි තමයි අපිට වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද සත්ව කිරි වල ඇත්තටම අපිට කුඩා දරුවන්ට වර්ධනය වෙන්න අවශ්‍ය කැල්සියම්, ප්‍රෝටීන්, මේදය වගේ දේවල් තියෙන සෞඛ්‍ය වාසි විදිහට අස්ථි සහ මාංශ පේශි වර්ධනය වීමක් සිද්ධ වෙනවා. පොල් කිරිත් හොඳයි. ඒක අපි හොඳ නැහැ කියන්නේ ඒකත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ශාක පදනම් කරගෙන ආහාර ගන්න අයට මේ පොල් කිරි ගොඩක් යෝග්‍යයි. ප්‍රෝටීන් අවශ්‍යතාවය ගොඩක් අවශ්‍ය නම් අපේ ශරීරයට පොල් කිරි වෙනුවට සත්ව කිරි ගන්න එක තමයි වැඩියෙන්ම සුදුසු වෙන්නේ. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් ප්‍රමාණය සත්ව කිරි වලට වඩා පොල් කිරි වල ගොඩක් අඩුයි. ඉතින් ඕගොල්ලන්ගේ සෞඛ්‍ය ජීවන රටාව ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඕගොල්ලන්ට පුළුවන් මේ දෙකෙන් ඕගොල්ලන්ට ගැළපෙන්නේ මොකක්ද කියලා යොදා ගන්න. පොඩි බබාලට දෙනවා නම් ඔයාලට අර වගේ ඇලර්ජි ටෙස්ට් එකක් කරලා ඔලිව් පොඩි ප්‍රමාණයක් දීලා දෙන්න පුළුවන්. හැබැයි පොඩි ළමයින්ට ගොඩාක් සුදුසු වෙන්නේ සත්ව කිරි පොල් කිරි වලට වඩා. මොකද ඒකේ අර ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි නිසා. මොකද පොඩි ළමයි හැදෙන වයසේ නිසා එයාට අනිවාර්යයෙන් ප්‍රෝටීන් අවශ්‍යතාවය ඕනේනේ. ඒක නිසා ඉතින් මේ පොල් කිරි අපිට සතියකට දෙපාරක් වගේ හදලා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ පින්තූරේ පෙන්වන්නේ මේ සත්ව කිරි සහ පොල් කිරි වල තියෙන සම්පූර්ණයෙන් වෙනස්කම් දෙක. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ පුළුවන් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම තමයි කමෙන්ට් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.